මාත් එක්ක හැමදාමත් එකතු වෙලා ඉන්න මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් හැමෝටම ආයුබෝවන්. 2026 ජූලි මාසයේ සිද්ධ වුණු සිකුරුගහයාගේ මහා රාශි මාරුවත් එක්ක මුළු ලග්න 12න්ම දෛවය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා මහධන වාසනාව, වෘත්තීය ජයග්‍රහණ සහ ආදරය පෙරළියක් ලබන සුවිශේෂී ලග්න 4ක් තියෙනවා. ඒ තමයි මේෂ, තුලා, වෘශ්චික සහ ධනු කියන ලග්න 4. අද මම මේ වීඩියෝයේ එහෙමත් නැත්නම් මේ වැඩසටහනේ මේ ලග්න 4ටම වෙනම මේ සිකුරු මාරුව බලපාන්නේ කොහොමද කියලා ඉතාමත් ගැඹුරින් සාකච්ඡා කරනවා. ඒ විතරක් නෙවෙයි, මගේ ආදරණීය ඔබට තවත් විශේෂ තෑග්ගක් දෙන්න මම තීරණය කළා. අද කාලේ Tamanගේ කේන්දරයක් පරීක්ෂා කරලා තියෙන ප්‍රශ්නවලට විසඳුම් ගන්න රුපියල් 2000ක් 3500ක් ඊටත් වැඩියෙන් වගේ ලොකු මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා. මේ ආර්ථික අපහසුතා එක්ක හැමෝටම ඒක කරන්න බැහැ කියලා මම දන්නවා. ඒ නිසා මම කල්පනා කළා ඉදිරි අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් කියන මේ මාස 3 ඇතුළත අපේම කියලා විශේෂ Facebook page එකක් ආරම්භ කරන්න. ඒ හරහා ඔබට පුළුවන් ඔබේ උපන් දිනය, උපන් වේලාව, උපන් ස්ථානය, ඔබේ ලග්නය සහ කේන්දරයේ සටහනේ ඡායාරූපයක් මට එවන්න. මම මගේ කාර්ය බහුලත්වයේ අස්සේ වුවත් ඔබේ ප්‍රශ්නවලට ජ්‍යොතිෂ අනුකූලව සම්පූර්ණයෙන්ම නොමිලේ පිළිතුරු සහ මඟ පෙන්වීම ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මම මේ Facebook page එක ආරම්භ කරන නිවැරදිම දිනය ඉදිරි මාස 3 ඇතුළත මේ channel එකෙන් ඔබට දැනුම් දෙන්නම්. ඒ නිසා අදම channel එක subscribe කරලා තියාගන්න. හරි. එහෙනම් අපි මුලින්ම බලමු මේෂ ලග්න හිමියන්ට මේ සිකුරු මාරුවෙන් බලපාන්නේ කොහොමද කියලා. මේෂ ලග්න හිමියන්ගේ කේන්දරයේ සිකුරු ගහයා පෙමිණෙන්නේ පස්වැන්න ඌ పూర్ව පුණ්‍ය ස්ථානයට, විද්‍යාව සහ බුද්ධි ස්ථානයට. නිසා ඔවුන්ගේ ජීවිතයට ලැබෙන බලපෑම ඉතාමත් නිර්මාණශීලී සහ ආදරණීය එකක්. ලග්න රාශි චක්‍රයේ පළමුවැනියා, එහෙමත් නැත්නම් සහජයෙන්ම නායකත්වයේ ගුණාංග තියෙන මේෂ ලග්න හිමියනි. ඔබේ ජීවිතයේ මෙතෙක් පැවති අවහිරතා, මානසික පීඩන සහ බාධක සියල්ල සුණු විසුණු කරලා මහා වාසනාවන්ත ආලෝකයක් රැගෙන එන ග්‍රහමාරුවක් සිද්ධ වෙලා ඉවරයි. 2026 ජූලි මාසයේ සිදුවුණු මේ සිකුරු මාරුවත් එක්ක සිකුරු ගහයා පැමිණෙන්නේ ඔබේ කේන්දරයේ ඉතාමත් බලවත් ස්ථානයකට. ඒ තමයි පස්වැන්න, නැත්නම් పూర్ව පුණ්‍ය ස්ථානය. පහුගිය කාලේ ඔබ කරපු පින්වල ප්‍රතිඵල, ඔබ කරපු මහන්සියේ ඵලදාව එකපාරටම මතුවෙන්න යන්නේ මේ කාලයේදීම. විනාඩි කිහිපය පුරාවට අපි ඉතාමත් සවිස්තරාත්මකව කතා කරනවා මේ සිකුරු මාරුව ඔබේ රැකියාව, ව්‍යාපාරය, මූල්‍ය තත්ත්වය, අධ්‍යාපනය, ආදරය, විවාහය සහ දරු වලට බලපාන්නේ කොහොමද කියලා. වීඩියෝ එක තත්පරයක්වත් මග නොහැර බලන්න. මොකද ඔබේ ජීවිතයේ ඊළඟ පරිච්ඡේදය ලියවෙන්නේ මේ කරුණු මතයි. ජ්‍යොතිෂ විද්‍යාවට අනුව පස්වැන්න කියන්නේ పూర్ව පුණ්‍ය ස්ථානය, බුද්ධි ස්ථානය වගේම ප්‍රේම සහ දරුවන් ගැන කියන ස්ථානයයි. මේෂ ලග්නයේ අධිපතියා වෙන්නේ කුජ, නොහොත් අඟහරු ග්‍රහයයි. කුජ සහ සිකුරු අතර තියෙන්නේ පුදුමාකාර ආකර්ෂණීය සම්බන්ධතාවයක්. සිකුරු ග්‍රහයා ඔබේ පස්වැන්න වූ සිංහ රාශියට පැමිණීමෙන් ඔබේ සහජ දක්ෂතා, නිර්මාණශීලී චින්තනය සහ බුද්ධි මට්ටම පුදුමාකාර විදිහට ඉහළ යනවා. ඔබ මෙතෙක් කල් තියාගන්න බැරුව හිර වෙලා හිටපු ප්‍රශ්නවලට ක්ෂණිකව බුද්ධිමත් විසඳුම් ලැබෙන්න
පටන් ගන්නේ මේ කාලය නිසායි. ඔබ තුල තියෙන ආකර්ෂණීය බව සහ පෞරුෂය මේ කාලයේදී සමාජයේ ඉදිරි කැපී පෙනෙන්න ගන්නවා. මේෂ ලග්න හිමියන්ට මේ සිකුරු මාරුවෙන් ලැබෙන්නේ ලොකුම සහ වටිනාම තෑග්ග ලැබෙන්නේ ආදරය සහ පෞල් ජීවිතය පැත්තෙන්. මොකද සිකුරු කියන්නේ ප්‍රේමයේ සංකේතය. ඔහු ඉන්නේ පස්වැන්නේ. ඔබ මෙතෙක් කල පෙම්වතෙක් හෝ පෙම්වතියක් නැතුව තනිකරව හිටියා නම් මෙන්න ඔබේ හදවත හඳුනන ඔබට ගැළපෙන කෙනෙක් ඉතාමත් ආකර්ෂණීය විදියට ඔබේ ජීවිතයට සමීප වන කාලය. දැනට පවතින සම්බන්ධතාවල තිබුණු සැකය අමනාපකම් නැති වෙලා දෙන්නා අතර තියෙන බැඳීම් සහ ආකර්ෂණය 100%කින් වැඩි වෙනවා. විවාහ වී දරු ප්‍රමාද වෙමින් තිබූ මේෂ ලග්න හිමියන්ට ඉතාමත් පින්වන්ත වාසනාවන්ත දරුපත් පිළිබඳව සුභ ආරංචි ලැබෙන්න මේ පස්වැනි සිකුරු පිහිටීම ප්‍රධානතම හේතුවක් වෙනවා. පස්වැන්න කියන්නේ විද්‍යා ස්ථානය. ඒ නිසා අධ්‍යාපනය ලබන මේෂ ලග්න සිසු සිසුයන්ට මේක රන්මන් කාලයක්. අපි බලමු උසස් අධ්‍යාපනය සහ විභාග කරන කට්ටිය ගැන. මතක ශක්තිය සහ ධාරණ ශක්තිය ඉහළ යනවා. සංකීර්ණ විෂයන් පවා පහසුවෙන් ග්‍රහණය කරගන්න පුළුවන්. විභාගවලින් ඉහළම ජයග්‍රහණ ලැබෙනවා. කලා සහ මීඩියා ශාස්ත්‍රවල ඉන්න අයට ඔබ ලේඛකයෙක්, කලාකරුවෙක්, නළුවෙක්, සංගීතඥයෙක්, එහෙමත් නැත්නම් YouTube content creator කෙනෙක් හෝ graphic designer කෙනෙක් නම් ඔබේ නිර්මාණශීලී හැකියාව උපරිමයට යනවා. ඔබේ අලුත් අදහස් වලට සමාජයෙන් මහා ඉල්ලුමක් සහ ප්‍රසිද්ධියක් ලැබෙනවා. ධන වාසනාව සහ වෘත්තීය පැත්තෙන් මේෂ ලග්නයට ලැබෙන්නේ මොන වගේ බලපෑමක්ද? අපි දැන් ඒ ගැන බලමු. පස්වැන්නේ සිකුරු සිටින විට හදිසි ධන ලාභ, ලොතරැයි ජයග්‍රහණ හෝ ත්‍යාග භෝග ලැබීමේ ප්‍රවණතාවයක් තියෙනවා. කොටස් වෙළඳපොලේ ස්ටොක් මාකට් කියලා කියනවා. වැනි ශේෂ්ත්‍ර වලින් නොසිතූ ලාභ ලැබීමේ හැකියාව තියෙනවා. රැකියාව ගැන බැලුවොත් රැකියා ස්ථානීය ප්‍රධානීන් ඔබ කෙරෙහි පැහැදීමට පත් වෙනවා. ඔබේ බුද්ධිමත් තීරණ නිසා ආයතනයට ලැබෙන ලාභ හේතුවෙන් ඔබට විශේෂ දීමනා හෝ උසස් වීම් ලැබෙන්න පුළුවන්. ව්‍යාපාර ශේෂ්ත්‍රවල නිරත වෙලා ඉන්න කට්ටිය ගැන අපි දැන් බලමු. තමන්ගේ බුද්ධිය සහ උපක්‍රමශීලී බව භාවිතා කරලා ව්‍යාපාර දියුණු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම අධ්‍යාපන ආයතන, විනෝදාස්වාදීය ශාස්ත්‍ර, ළමා ඇඳුම් හෝ සෙල්ලම් බඩු වැනි ව්‍යාපාර කරන අයට ඉතාමත් සුබ කාලයක්. මේෂ ලග්න හිමියනි, මේ කාලේ පුදුමාකාර සුබඵල දුන්නත් ඔබ සැලකිලිමත් විය යුතු කරුණු දෙකක් තියෙනවා. ඔබේ ආත්මාර්ථකාමීත්වය පාලනය කිරීම. ඒක තමයි මුලින්ම කියන්න ඕනේ. පස්වැන්නේ සිකුරු ඉන්නකොට සමහර වෙලාවට මම හැමදේම දන්නවා කියන එක හෝ ආඩම්බරකාරී ගතියක් එන්න පුළුවන්. එය පාලනය කරගන්න. සෞඛ්‍ය පැත්තෙන් බැලුවොත් බඩේ අමාරු, අජීර්ණ තත්ත්වයන් හෝ උෂ්ණ අධික රෝග කෙරෙහි තරමක් සැලකිලිමත් වෙන්න. පිරිසිදු කෑම බීම ගැනීමට වග බලා ගන්න. සිකුරුගේ බලය තවත් තීව්‍ර කරගන්න ප්‍රතිකර්ම කිහිපයක් තියෙනවා. සෑම සිකුරාදා දිනකම උදේ කාලේ සුදු පාට මල්, පිච්ච මල් වැනි පූජා කර සිතින් ප්‍රාර්ථනා කරන්න. අසරණ දරුවන්ට පාසල් උපකරණ අවශ්‍ය දරුවන්ට හැකි පමණින් උදව් උපකාර කරන්න. එය පස්වැන්න තවත් බලවත් කරයි. ලා රෝස සුදු හෝ ලා නිල් පැහැති ඇඳුම් භාවිතය ඔබේ වාසනාව තවත් වැඩි කරයි. මේෂ ලග්න හිමියනි, ඔබේ పూర్ව පුණ්‍ය ශක්තිය අවදි වන මේ සුවිශේෂී කාලයෙන් උපරිම ඵල නෙලා ගන්න. ඔබේ ආදරය, වෘත්ති ජීවිතයත් අධ්‍යාපනයත් සාර්ථක කරගන්න. ඔබට තෙරුවන් සරණයි. තුලා ලග්න හිමියනි, ඔබේ ලග්නාධිපති එහෙමත් නැත්නම් ඔබේ ජීවිතය පාලනය කරන ප්‍රධානතම ග්‍රහයා වන සිකුරු ග්‍රහයා 2026 ජූලි මාසයේ සිද්ධ කරපු ඒ සුවිශේෂී රාශි මාරුවත් එක්ක ඔබේ ජීවිතයට
මෙතෙක් උදා නොවූ මහලාභ සහ ජයග්‍රහණ රැසක් උදා වෙලා තියෙනවා. ඔබ දන්නවා තුලා ලග්නයේ අධිපතියා සිකුරු තමන්ගේ ලග්නාධිපති 11 වෙන්නට. ඒ කියන්නේ අයස් ස්ථානය පැමිණීමේ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා. ඔබ කරන කියන හැම දෙයකින්ම ලාභ ප්‍රයෝජන ලැබෙන මහා වාසනාවන්ත කාලයක් ආරම්භ වීමයි. ඉදිරි විනාඩි කිහිපය පුරාවට අපි ඊටමත් සවිස්තරාත්මකව කිසිම දෙයක් අත් නොහරින්න නැතුව කතා කරනවා මේ සිකුරු මාරුව ඔබේ රැකියාව, ව්‍යාපාර, මුදල්, ආදරය, විවාහය සහ සෞඛ්‍යයට බලපාන්නේ කොහොමද කියලා. මේක සාමාන්‍ය අනාවැකියක් නෙමෙයි, ඔබේ ජීවිතයේ සැලසුම් කරගන්න උදව් වන එකක්. ඒ නිසා වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න. ඔබේ ලග්නාධිපතිගෙන් උපරිම ඵල නෙලා ගන්න. ඇයි මේ ග්‍රහ මාරුව තුලා ලග්නයට මේ තරම්ම සුවිශේෂී වන්නේ? ජ්‍යොතිෂයේ 11 වැන්න හඳුන්වන්නේ අයස් ස්ථානය. එහෙමත් නැත්නම් ලාභ ලැබීමේ ස්ථානය කියලා. අපේ ජීවිතයේ හැම බලාපොරොත්තුවක්ම ඉටුවන්නේ අපිට ලාභ ප්‍රයෝජන තෑගි භෝග යාන වාහන ලැබෙන්නේ මේ 11 වැන්න බලවත් වුණාමයි. තුලා ලග්න හිමියන්ගේ ලග්නාධිපති සිකුරු තමන්ගේ මිත්‍ර ග්‍රහයෙක් වන රවිට අයත් සිංහ රාශියේ. ඒ කියන්නේ ඔබේ 11 වැන්නේ ගෝචර වීම මගින් ඉතාමත් බලවත් ධන යෝගයක් ක්‍රියාත්මක වෙනවා. පහුගිය කාලේ ඔබ කරපු කැපකිරීම් වලට මහන්සියට නියම ප්‍රතිඵලය, නියම ලාභය සහ ප්‍රයෝජනය අතර ලැබෙන කාලය තමයි මේ උදා වෙලා තියෙන්නේ. අපි මුලින්ම කතා කරමු තුලා ලග්න හිමියන්ගේ ධන වාසනාව ගැන. මොකද මේ ග්‍රහ මාරුවේ ලොකුම වාසිය ලැබෙන්නේ ඔබේ මුදල් පැත්තටයි. 11 වෙන්න කියන්නේ එකපාරටම ලැබෙන ලාභවලටයි. ඔබ මෙතෙක්කල් බලාපොරොත්තු අතහැරලා තිබුණු මුදල් ණයක් හෝ පිය වෙන්න තිබුණු හිඟ මුදල් රැසක් මේ කාලයේදී කිසිම බාධාවකින් තොරව ඔබ අතර ලැබෙන්න පුළුවන්. ඔබ රැකියාවක් කරන ගමන් අමතර ආදායම් මාර්ගයක් පටන් ගන්න හිතාගෙන හිටියානම් මේක තමයි හොඳම කාලය. එකකට වඩා වැඩි ආදායම් මාර්ග කිහිපයක් ඔබට විවෘත වෙනවා. කොටස් වෙළඳ පොළ, රන් ආභරණ හෝ ඉඩකඩම් ආයෝජන කරලා තිබුණු අයට එයින් ඉතාමත් ඉහළ ප්‍රතිලාභ සහ ලාභ අත්කර ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු ඔබේ වෘත්තීය ජීවිතයට මේක බලපාන්නේ කොහොමද කියලා. 11 වෙන්නේ ඉන්නේ සිකුරු ඔබේ ජනප්‍රියත්වය ඉහළ නංවනවා. රැකියා ස්ථානයේ ඉහළ නිලධාරීන් සහ සගයන් අතර ඔබ ඉතාමත් ජනප්‍රිය චරිතයක් බවට පත් වෙනවා. ඔබේ අදහස් වලට තැනක් ලැබෙනවා. ඔබ කලක් සිට බලාපොරොත්තු වූ රැකියා උසස් වීම හෝ වඩාත් හොඳ වැටුප් සහිත අලුත් රැකියාවකට මාරු වීමේ අවස්ථාවක් මේ කාලයේදී ඉතාමත් පහසුවෙන් උදා කරගන්න පුළුවන්. ව්‍යාපාර කරන අයට ඔබ ස්වයං රැකියාවක හෝ මහා පරිමාණ ව්‍යාපාරයක නිරත වෙනවා නම් පාරිභෝගික ආකර්ෂණය උපරිමයෙන්ම ලැබෙනවා. විශේෂයෙන්ම හවුල් ව්‍යාපාර කරන අයට සහ මිතුරන් සමග එකතු වී කරන ව්‍යාපාරවලින් අතිමහත් ලාභ උපයාගත හැකියි. තුලා ලග්න හිමියන් කියන්නේ සහජයෙන්ම සම්බන්ධතාවලට සමාජශීලීත්වයට බර අය. සිකුරු 11 වන්නට පැමිණීම ඔබේ සමාජ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. මේ කාලයේදී ඔබට සමාජයේ ඉහළ මට්ටමක ඉන්න බලවත් පුද්ගලයන්ව හඳුනා ගන්න ලැබෙනවා. ඔවුන්ගෙන් ඔබේ දියුණුවට ලොකු උදව් උපකාර ලැබෙනවා. මිතුරන්ගෙන් ලැබෙන සහයෝගය ඉහළයි. ප්‍රේම සම්බන්ධතාවල තිබුණු බාධක ඉවත් වෙනවා. Tamanගේ සහකරු හෝ සහකාරිය සමග තිබුණු මතභේද දුරස් වෙනවා. එකිනෙකා කෙරෙහි තියෙන ආදරය සහ ගෞරවය වැඩි වෙනවා. ඔබ හදවතින්ම බලාපොරොත්තු වුණු ලොකු ප්‍රාර්ථනාවක්. එය ආදරය, විවාහය හෝ දරු බල ලාභයක් විය හැකි. මේ කාලයේදී ඉටු වීමේ වාග්ය පවතිනවා. තුලා ලග්න හිමියනි, කාලය ඊටමත් සුබ වුණත් මේ ඔබේ ලග්නාධිපති 11 වෙන්නේ ඉන්නකොට ඔබ සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තියෙනවා. ආදායම් මාර්ග ශාස්ත්‍රීය වනකොට ඒ සමගම සුපෝගි භෝගී දේවල් වලට සහ විනෝදාස්වාදයට
අධික ලෙස මුදල් වියදම් කරන්න ඔබට සිතෙන්න පුළුවන්. ඒ නිසා ඉතුරුම් ගැන හිතන්න. රස කෑම පැණි රස කෑම වලට තියෙන ආශාව වැඩි වෙන්න පුළුවන්. සිරුරේ බර පාලනය කර ගැනීමට සහ ව්‍යායාම වලට යොමු වීම වැදගත්. සිකුරුගේ සුබඵල තවදුරටත් වැඩි කර ගැනීමට ප්‍රතිකර්ම කිහිපයක් කියන්න. ඔබේ ලග්නාධිපති සිකුරු නිසා නිතරම පිරිසිදුව සුවඳ විලවුන් භාවිතා කරමින් ක්‍රමවත්ව සිටින්න. සිකුරාදා දිනවලදී සුදු පැහැති වස්ත්‍ර පැළඳීම හෝ සුදු මල් පූජා කර ආගමික වතාවත්වල නිරත වීම ඉතාමත් සුබයි. දුප්පත් කාන්තාවන්ට මව්වරුන්ට හෝ සහෝදරයන්ට ඇඳුම් පැළඳුම් හෝ ආහාර පාන වලින් උදව් උපකාර කරන්න. තුලා ලග්න හිමියනි, ඔබේ උදා වෙලා තියෙන්නේ ඔබේ ලග්නාධිපති ඔබට දෙන හොඳ තෑග්ගක්. නිවැරදිව සැලසුම් කරලා ඔබේ ජීවිතයේ ධනාත්මක සහ වාසනාවන්තම කාලය බවට මේ කාලය පත් කරගන්න. වෘශ්චික ලග්න හිමියන්ගේ කේන්දරයේ සිකුරු ග්‍රහය පැමිණෙන්නේ 10 වෙනි වූ කර්මස්ථානයට. රැකියාව සහ කීර්තිය ස්ථානයට නිසා ඔවුන්ගේ වෘත්තීය ජීවිතයට සහ සමාජ තත්ත්වයට මෙයින් මහා පෙරළියක් සිදු වෙනවා. අභිරහසක් අධිෂ්ඨානශීලී සහ නොසැලෙන පෞරුෂයක් තියෙන වෘශ්චික ලග්න හිමියනි, මේ වෘත්තීය ජීවිතයේ රැකියාවේ සහ සමාජ තත්ත්වයේ මෙතෙක් පැවති හැලහැප්පීම් සහ බාධක සියල්ල අවසන් කරමින් ඔබට සාර්ථකත්වයේ ඉහළටම ඔසවා තබන මහා බලවත් ගහමාරුවක් සිද්ධ වෙලා ඉවරයි. 2026 ජූලි මාසයේ සිදු වුණු මේ සිකුරු මාරුවත් එක්ක සිකුරු ග්‍රහය පැමිණෙන්නේ ඔබේ කේන්දරයේ තීරණාත්මක ස්ථානයකට සහ ඒ තමයි 10 වෙන්න නැත්නම් කර්මස්ථානය. ඔබ සමාජයේ රජෙක් වගේ බැබලෙන ඔබේ නමට සහ දක්ෂතාවයට නිසි වටිනාකම ලැබෙන කාලය තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඉදිරි විනාඩි කිහිපය පුරාවට අපි ඉතාමත් සවිස්තරාත්මකව හැම පැත්තකින්ම ආවරණය කරමින් කතා කරනවා මේ සිකුරු මාරුව ඔබේ රැකියාව, ව්‍යාපාරය, මූල්‍ය තත්ත්වය, පෞල් ජීවිතය, ප්‍රසිද්ධිය සහ සෞඛ්‍යයට බලපාන්නේ කොහොමද කියලා. වීඩියෝ එක තත්පරයක්වත් මග නොහැර බලන්න. මොකද ඔබේ වෘත්තීය ජීවිතයේ රන්වන් පිටුවක් පෙරලෙන්නේ මෙතෙන් සිටයි. ජ්‍යොතිෂ විද්‍යාවට අනුව 10 වෙන්න කියන්නේ කර්මස්ථානය. ඒ කියන්නේ අපේ රැකියාව, වෘත්තීය සමාජයේ අපිට ලැබෙන තත්ත්වය. කීර්තිය සහ ප්‍රසිද්ධිය තීරණය කරන්නේ මේ 10 වෙන්නේ. වෘශ්චික ලග්න අධිපතිය වන්නේ ජව සම්පන්න කුජ නොත් අඟහරු ග්‍රහයයි. සිකුරු ග්‍රහය ඔබේ 10 වෙන්න වූ සිංහ රාශියට පැමිණීම ඔබේ වෘත්තීය ශේෂ්ත්‍රයට පුදුමාකාර ආකර්ෂණීය සහ තේජසක් රැගෙන එනවා. සිංහ රාශිය කියන්නේ රාජකීය රාශියක්. එහි සිකුරු ගමන් කරන විට ඔබ කරන කියන වෘත්තීය වැඩ කටයුතු කැපී පෙනෙන්න ගන්නවා. පෞද්ගලික කාලේ රැකියා ස්ථානයේ ඔබට ලැබිය යුතු තැන අහිමි වෙලා තිබුණා නම් මෙන්න ඒ හැම දෙයකටම පොලියත් එක්ක ඔබට නැවත ලැබෙන කාලය. වෘශ්චික ලග්න හිමියන්ට මේ සිකුරු මාරුවෙන් ඉහළම ප්‍රතිඵල දෙන්නේ ඔබේ රැකියාව සහ වෘත්තීය ජීවිතයේ පැත්තෙන්. ඔබ කාලයක සිට බලාපොරොත්තු වූ තනතුරු උසස් වීම, වගකීම් සහ වැටුප් වර්ධක මේ කාලය තුල ඉතාමත් පහසුවෙන් ඔබට ළඟා කරගත හැකියි. මෙතෙක් කල ඔබව මගහැර සිටි ඉහළ නිලධාරීන් ඔබේ දක්ෂතාවය අගය කරන්න පටන් ගන්නවා. ආයතනය තුල ඔබේ මතයට සහ තීරණවලට ඉහළ වටිනාකමක් ලැබෙනවා. ඔබ රාජ්‍ය සේවයේ හෝ දේශපාලන ශාස්ත්‍රයේ නැතහොත් සමාජ සේවයේ නිරත වන කෙනෙක් නම් මහජන ආකර්ෂණය සහ කීර්තිය පුදුමාකාර විදියට ඉහළ යනවා. ඔබ රැකියාවක් වෙනුවෙන් තමන්ගේම ව්‍යාපාරයක් කරන වෘශ්චික ලග්න හිමියෙක් නම් ඔබේ සිකුරු මාරුව ඔබට නව දොරටු රැසක් විවෘත කරනවා. සිකුරු 10 වෙනියේ සිටීම නිසා ඔබේ ව්‍යාපාරික සන්නාමයට තියෙන ප්‍රසිද්ධිය සහ විශ්වසනීය වැඩි වෙනවා.
පාරිභෝගිකයන් වැඩි වශයෙන් ඔබ වෙත ආකර්ෂණය වේවි. විශේෂයෙන්ම රූපලාවන්‍ය, විලාසිතා, වාහන ඉඩකඩම් සංචාරක ක්ෂේත්‍රවල හෝ සුඛෝපභෝගී භාණ්ඩ සම්බන්ධ ව්‍යාපාර කරන අයට මේ කාලය තුල ඉතා කෙටි කාලයකින් විශාල ලාභ උපයාගත හැකියි. අලුත් ව්‍යාපාරික අදහස් ක්‍රියාත්මක කිරීමට සහ නව ආයෝජන සිදු කිරීමට ඉතාමත් සුබ පසුබිමක් නිර්මාණය වෙනවා. රැකියාවේ දියුණුවත් සමග ඔබේ ආර්ථික තත්ත්වය සහ පවුල් ජීවිතය හැඩගැසෙන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. වෘත්තීය මට්ටමේ ලැබෙන දියුණුව නිසා ඔබේ මාසික ආදායම ස්ථාවර මට්ටමකට පත්වෙනවා. ණය බේරා ගැනීමට සහ ඉතුරුම් වැඩි කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. සමාජයෙන් ඔබට ලැබෙන කීර්තිය නිසා පවුලේ අය මෙන්ම නෑදෑයින් අතරද ඔබට ඉතිවෙන පිළිගැනීම සහ ගෞරවය ඉහළ යනවා. පවුල් සමාජිකයන්ගෙන් උපරිම සහයෝගය ඔබට හිමි වෙනවා. රැකියා පරිසරය තුළ සහ සමාජයේ ඉහළ තනතුරු දරන පුද්ගලයන් සමග අලුත් හිතවත්කම් ඇති කර ගැනීමට අවස්ථාව ලැබෙන අතර එමගින් අනාගතයේ දියුණුවට මඟ පෑදේ. වෘශ්චික ලග්න හිමියනි, මේ කාලය රැකියා අතින් ඉතාමත් ඉහළ සුබඵල දුන්නත් ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු කරුණු දෙකක් තියෙනවා. රැකියාවේ වගකීම් සහ වැඩ කටයුතු අධික වීම නිසා මානසික ආතතිය හෝ තෙහෙට්ටුව ඇති වෙන්න පුළුවන්. නිසි විවේකයක් ලබා ගැනීමට අමතක කරන්න එපා. ඔබේ සෞඛ්‍ය පැත්තෙන් ගැන කතා කළොත් හෘද රෝග, රුධිර පීඩනය හෝ කොන්දේ අමාරු වැනි තත්ත්වයන් ගැන තරමක් සැලකිලිමත් වෙන්න. ව්‍යායාම සහ සමබල ආහාර වේලක් පවත්වා ගන්න. සිකුරුගේ ඵලය තවත් තීව්‍ර කරගන්න ප්‍රතිකර්ම කීපයක් මම දැන් කියන්නම්. රැකියා ස්ථානයට යන විට නිතරම පිරිසිදුව පිළිවෙලට සහ ප්‍රසන්න සුවඳ විලවුන් භාවිතා කරමින් යන්න. එය 10 වැනි සිකුරුගේ ආකර්ෂණීය වැඩි කරයි. සෑම සිකුරාදාකම උදේ කාලයේදී සුදු මල් පූජා කර ආගමික වතාවත්වල නිරත වන්න. වැඩ කරන ස්ථානයේ සිටින කාන්තා සගයන්ට හෝ පීඩාවට පත් කාන්තාවන්ට හැකි පමණින් උදව් උපකාර කරන්න. වෘශ්චික ලග්න හිමියනි, ඔබේ වෘත්තීය ජීවිතයේ රන්වන් හැරවුම් ලක්ෂයක් උදා වී ඇති මේ කාලයේදී කැපවීමෙන් සහ බුද්ධිමත්ව වැඩ කරලා සාර්ථකත්වයේ ඉහළටම ළඟා වෙන්න. ධනු ලග්න හිමියන්ගේ කේන්දරේ සිකුරු ගහයා පැමිණෙන්නේ නවවන වූ භාග්‍ය ස්ථානයට. පුණ්‍ය සහ දේව ස්ථානය ලෙසින් මේ හඳුන්වනවා. ඔවුන්ගේ ජීවිතයට මෙයින් මහා වාසනාවක්, දුර බැහැර ගමන් සහ අධ්‍යාත්මික දියුණුවක් ළඟා කර දෙයි. ධනාත්මක චින්තනයෙන් සහ නිදහස් අදහස් වලින් පිරිපුන් ධනු ලග්න හිමියනි, ඔබේ ජීවිතයේ මෙතෙක් පැවති අවහිරතා, බලාපොරොත්තු සුන්වීම් සහ දියුණුව, පමාවීම් සියල්ල අවසන් කරමින් දෛවය ඔබ වෙනුවෙන් වෙනස් කරන මහා වාසනාවන්ත ග්‍රහ මාරුවක් සිද්ධ වෙලා ඉවරයි. 2026 ජූලි මාසයේ සිදුවුණු මේ සිකුරු මාරුවත් එක්ක සිකුරු ග්‍රහයා පැමිණෙන්නේ ඔබේ කේන්දරයේ තිබෙන වටිනාම සහ වාසනාවන්තම ස්ථානයකට. ඒ තමයි නවවැන්න නැත්නම් භාග්‍ය ස්ථානය. පසුගිය කාලේ ඔබ මොනතරම් දක්ෂ වුවත් වාසනාව ඔබ පැත්තේ තිබුණේ නැහැ නේද? මෙන්න දැන් විශ්වය ඔබේ පැත්තට හැරෙන කාලය උදා වෙලා තියෙනවා. ඉදිරි විනාඩි කිහිපය පුරාවට අපි ඉතාමත් සවිස්තරාත්මකව කතා කරනවා මේ සිකුරු මාරුව ඔබේ රැකියාව, ව්‍යාපාර, විදේශ ගමන්, උසස් අධ්‍යාපනය, පවුල සහ සෞඛ්‍යයට බලපාන්නේ කොහොමද කියලා. වීඩියෝ එක තප්පරයක්වත් මග නොහැර බලන්න. මොකද ඔබේ දෛවය වෙනස් කරන සියලුම රහස් මේ වීඩියෝයේ මම හෙළි කරනවා. ජ්‍යොතිෂ විද්‍යාවට අනුව නවවැන්න කියන්නේ භාග්‍ය ස්ථානය. එහෙමත් නැත්නම් පින, දෛවය, පියා, දුර බැහැර ගමන් සහ උසස් අධ්‍යාපනය පාලනය කරන ස්ථානයයි. ධනු ලග්නයේ අධිපතියා වෙන්නේ සුභවාදී ග්‍රහයෙක් වන ගුරු බ්‍රහස්පති ග්‍රහයයි. සිකුරු ග්‍රහය ඔබේ නවවැන්න වූ සිංහ රාශියට පැමිණීමෙන් ඔබේ ජීවිතයට මෙතෙක් අහිමි වී තිබූ වාසනාව 100%කින්ම මතුවෙනවා. ඔබ කරන කුඩා උත්සාහයකින් පවා මහා පරිමාණ
සුබ ප්‍රතිඵල ළඟා කර ගන්න පුළුවන් වෙන්නේ මේ නිසායි. ඒ වගේම සමාජයෙන් වැඩිහිටියන්ගෙන් සහ ගුරුවරයන්ගෙන් ඔබට ලැබෙන සහයෝගය සහ ගෞරවය මේ කාලයේදී ඉතාමත් ඉහළ යනවා. ධනු ලග්න හිමියන්ට මේ සිකුරු මාරුවෙන් ලැබෙන සුවිශේෂීම සහ ප්‍රධානතම ප්‍රතිලාභයක් වන්නේ දුර බැහැර ගමන් සහ උසස් අධ්‍යාපනයයි. ඔබ කලක සිට විදේශගත වීමට, රැකියාවකට, පදිංචියට හෝ අධ්‍යාපනයට විදේශගත වෙන්න බලාපොරොත්තු වෙමින් සිටි කෙනෙක් නම් වීසා ගැටලු හෝ වෙනත් බාධාවන් තිබුණා නම් ඒ සියල්ලම ඉවත් වී ඉතාමත් පහසුවෙන් විදේශ ගමන් බලපත්‍රය සකස් වන කාලයයි. උසස් අධ්‍යාපනය, පර්යේෂණ කටයුතු හෝ වෘත්තීය පාඨමාලා හදාරන ධනු ලග්න හිමියන්ට නව දැනුම ලබා ගැනීමටත් විභාගවලින් ඉහළම සාර්ථකත්වයක් අත්කර ගැනීමටත් හැකි වෙනවා. මේ කාලයේදී ආගමික ස්ථාන වන්දනා කිරීමට, වන්දනා ගමන් යෑමට සහ පින්දහම් කටයුතු වලට ඔබේ සිත වැඩි වශයෙන් යොමු වෙනවා. නවවෙන්න සිකුරු ඔබේ වෘත්තීය සහ ආර්ථික ජීවිතය හැඩගස්සන්නේ කොහොමද? ඔබ කරන රැකියාවේ මෙතෙක් තිබූ පීඩාකාරී ස්වභාවය නැති වී යයි. නොසිතූ මොහොතක ඔබට වඩාත් වාසිදායක වෙනත් ආයතනයකින් රැකියා ඇරයුමක් ලැබීමට හෝ උසස් වීම් ලැබීමට ඉඩකඩ පවතී. ව්‍යාපාර කරන ධනු ලග්න හිමියන්ට විශේෂයෙන්ම අපනයන ආනයන සංචාරක ක්ෂේත්‍ර, ප්‍රවාහන හෝ අධ්‍යාපන ක්ෂේත්‍රවල ව්‍යාපාර කරන අයට මේ කාලේ ඉතා නොසිතූ මහා පරිමාණ ලාභ ලැබිය හැකියි. පියාගෙන් හෝ පිය පාර්ශවයෙන් නෑදෑයන්ගෙන් දේපල හෝ මුදල් වාසි ලැබීමට ඉඩ ඇත. ආයෝජනවලින් දිගුකාලීන ප්‍රතිලාභ හිමි වේ. නවවැන්න කියන්නේ පියා සහ වැඩිහිටියන් නියෝජනය කරන ස්ථානයටයි. පවුලේ ජීවිතය තුළ ලස්සනම වෙනස්කම් සිද්ධ වෙනවා මේ කාලයේදී. පියා සමග හෝ පවුලේ වැඩිහිටියන් සමග තිබූ මතභේද දුරස් වී ඔවුන්ගේ ආශිර්වාදය, මූල්‍යමය සහයෝගය ඔබට උපරිමයෙන්ම ලැබෙනවා. ප්‍රේම සම්බන්ධතාවලට පවුලේ වැඩිහිටියන්ගෙන් පැවති බාධා ඉවත් වී විවාහය සඳහා ඔවුන්ගෙන් කැමැත්ත සහ ආශිර්වාදය හිමි වේ. විවාහ ජීවිතය තුළ සාමය සහ සතුට රජ කරනවා මේ කාලයේදී. ඔබේ ධාර්මික සහ ගුණවත් හැසිරීම නිසා සමාජය තුළ ඔබට තිබෙන ගෞරවය සහ පිළිගැනීම ඉහළ යනවා. බොහෝ දෙනෙක් ඔබෙන් උපදෙස් ලබා ගැනීමට පෙළඹෙනවා. ධනු ලග්න හිමියනි, මුළු කේන්දරයෙන්ම වාසනාවන්තම ස්ථානයක සිකුරු හිටියත් ඔබේ සැලකිලිමත් විය යුතු කරුණු දෙකක් තිබෙනවා. සිකුරු නවවැන්නේ ඉන්නකොට සමහර වෙලාවට හැමදාම දෛවයට බාර දීලා අලස වෙන්න බලන්න එපා. දෛවය උදව් කරන්නේ උත්සාහ කරන අයටයි කියන එක මතක තබා ගන්න. ඔබේ සෞඛ්‍ය පැත්ත ගැන බැලුවොත් කලවා ඉන ප්‍රදේශයේ වේදනාව වූ අක්මා ආශ්‍රිත තරමක උෂ්ණාධික රෝග කෙරෙහි සැලකිලිමත් වෙන්න. වැඩිපුර ජලය පානය කරන්න. සිකුරුගේ භාග්‍ය ශක්තිය තවත් වැඩි කරගන්න ප්‍රතිකර්ම කිහිපයක් කියන්න. සෑම සිකුරාදා දිනකම උදේ කාලයේදී ආගමික ස්ථානවලට ගොස් සුදු මල් පූජා කර වැඩිහිටියන්ට හෝ ගුරුවරුන්ට වැඳ නමස්කාර කර ආශිර්වාද ලබා ගන්න. හැකි සෑම විටම කහ පැහැති හෝ ලා රෝස පැහැති ඇඳුම් භාවිතා කරන්න. එය ගුරු සහ සිකුරු දෙදෙනාගේම සුබ ඵල එකතු කරයි. දුප්පත් සිසුන්ට අධ්‍යාපන උපකරණ හෝ පොත්පත් පරිත්‍යාග කරන්න. ධනු ලග්න හිමියනි, ඔබේ දෛවය සහ වාසනාව අවදි වන මේ රන්වන් කාලයෙන් උපරිම ඵල නෙලා ගන්න. ඔබේ විදේශ සීන සහ වෘත්තීය ජීවිතය සාර්ථක කරගන්න. ඔන්න ওই විදියට තමයි මේෂ, තුලා, වෘශ්චික සහ ධනු කියන ලග්න හතරටම සිකුරු මාරුවෙන් ඉදිරි කාලයේදී සුබ අසුබ ප්‍රතිඵල උදා වෙන්නේ. ඉතින් ඔබට ලැබෙන මේ වාසනාවන්ත කාලේ උපරිම ප්‍රයෝජන ගන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. වීඩියෝව අවසන් කරන්න කලින් නැවතත් මතක් කරනවා, ඉදිරියේදී නොමිලේම කෙරෙන කේන්දර පරීක්ෂාව සහ ජ්‍යොතිෂමය මඟ පෙන්වීම් ලබා ගන්න අපගේ Facebook page එක ආරම්භ කරපු ගමන් මම ඔයාලට කියන්නම්, ඒ විශේෂ අවස්ථාව මග නොහැර ගන්න දැන්ම මගේ මේ channel එක subscribe කරලා සීනුව ලකුණ bell icon එක ඔබලා තියාගන්න.
මේ වීඩියෝව ගැන ඔයාලගේ අදහස් ඔයාලගේ ලග්නය මොකක්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. වීඩියෝ වටිනවා කියලා හිතුණා නම් තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. එහෙනම් ඉදිරි කාලයේ ඔබේ ජීවිතයේ සාර්ථකම සහ වාසනාවන්තම කාලයක් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. හැමෝටම තෙරුවන් සරණයි. දීර්ඝායුෂ වේවා.